වෙලාව පාන්දර 4යි හරියටම. ඉතින් අපේ කැම්පස් එකේ බස් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු අද කොහෙද අපි යන්නේ කියලා. ඔන්න ඉතින් කට්ටිය වෙලාවටම ඇවිල්ලා බස් එකේ තමන්ගේ ආසන වෙන් කරගෙන තමයි දැන් ඉන්නේ. ඔන්න ඉතින් මට කියන්න බැරිුණානේ අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ මන්නාරමට. ඉතින් මේක මගෙත් ෆස්ට් ටයිම් මන්නාරම් යන. ඉතින් අපි බලමු මන්නාරමේ අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ ඒ වගේම මන්නාරමේ තියෙන විශේෂ තැන් මොනවද කියලා. ඉතින් මේක විනෝද චාරිකාවක් නෙවෙයි අපි කැම්පස් එකෙන් යන ෆීල්ඩ් විසිට් එකක්. ඉතින් ෆීල්ඩ් විසිට් එකේදී අපේ සබ්ජෙක්ට් වලට වැදගත් වෙන තැන් ටිකට තමයි අපි ප්‍රමුඛ ස්ථානය දීලා යන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් ආරාධනා කරනවා වීඩියෝ එක අවසන් වෙනකම් අපේ ෆීල්ඩ් විසිට් එකත් එක්ක එකතු වෙන්න කියලා. ඔන්න ඉතින් අපි එකටම ආවේ යෝධ වැවේ අමුණ බලන්න. ඉතින් යෝධ වැවේ අමුණ මන්නාරමට යන අතරමඟ තමයි අපිට හම්බ වුණේ. Malvatoya, right? Malvatoya, Anicut. This is one of the beautiful places. Flood. At that time, these are broken. All these. ඔන්න ඉතින් මල්වතෝයේ අමුණ බැලුවට පස්සේ අපි නැවතත් මන්නාරම් බලා ගමන් කරමින් තමයි දැන් ඉන්නේ. ඔන්න ඉතින් අපිට මන්නාරමට යන අතරමඟ ලස්සන සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම පාර දෙපැත්තත් හරිම ලස්සනයි. ඉතින් මේ සන්රයිස් එක අපේ ගමනට ගොඩක් ප්‍රබෝධමත් ෆීලින් එකක් එකතු කරා. ඔන්න ඉතින් අපි මන්නාරමට යන අතරමඟ ලස්සන ඇක්වටික් ඉකෝසිස්ටම් එකක් තියෙන තැනක් අපිට හම්බුණා. ඉතින් මෙතන ඔයගොල්ලන් කියන්න ඕනි හරිම ක්ලීන් එයා එකක් තිබ්බේ. ඒ වගේම ගොඩක් ඇක්වටික් බර්ඩ්ස්ලා හිටියා. Storks lage, මේ pelican lage, මේ twinkle. අපේ කර්ස් ලැංගිටි ගන්නේ ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ බයිනොකියුලර් එකකින් කොහොමද බර්ඩ්ස්ලා පේන්නේ කියලා. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් පෙලිකන්ස්ලා වගේ ගොඩක් ඇක්වටික් බර්ඩ්ස්ලා මෙතන ඉන්නවා. ඔන්න ඉතින් ඊළඟට අපි අපේ උදෑසන ආහාරය ගත්තා. හරිම ලස්සන view එකක් මෙතෙන්වත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැත්තෙන් ලස්සන වැවක් පේන්න තියෙනවා.
ඉතින් අපි ඊළඟට උදෑසන කෑමෙන් පස්සේ ආවේ ආනවිලුන්දාව රක්ෂිතයට. ඉතින් ඔන්න ඉතින් ඊළඟට ආවේ බර්ඩ්ස් වොචින් සඳහාම මන්නාරමේ මේ විශේෂිත ගොඩනැගිලි වගේක් හදලා තියෙනවා. ඉතින් ඒකේ උඩටම ආවට පස්සේ පැත්තම හරිම ලස්සන බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකට තමයි අපි ආවේ. ඔන්න ඉතින් අපි මන්නාරමට එද්දි ගොඩක් දවල් වෙලා තිබුණා. ඒක නිසා අපි කලින් ඕඩර් එකක් දීලා තිබ්බ හෝටලයට ආව අපේ දිවාහාරය ගන්න. ඉතින් අපි බලමු අපේ දිවාහාරයට මොනවාද ලැබුණේ කියලා. ඉතින් මම ඕඩර් කරේ එක් බත් එකක්. ඉතින් බලමු අනිත් එළවලු මොනවාද කියලා. ඉතින් මේ තියෙන්නේ රසම් හොද්ද. ඉතින් ටැමිල් අයගේ කෑම වල වර්ධින් නැති දෙයක් තමයි මේ රසම් හොද්ද. ඔන්න ඉතින් පේනවනේ තවල් කෑමෙන් පස්සේ ඔක්කොටම හොඳටම නිින්ද ගිහිල්ලා. ඉතින් අපි දිවාහාරය ගත්තේ මන්නාරමේ ටවුන් එකේ තියෙන හොටෙල් එකකින්. ඉතින් ඊට පස්සේ අපි දැන් මේ යන්නේ තලේ මන්නාරම බලන්න. ඉතින් තලේ මන්නාරමේ ජැටිය තියෙනවා, ලයිට් හවුස් එකක් තියෙනවා. ඉතින් කෝස්ටල් ඉකෝසිස්ටම් එකත් ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් තලේ මන්නාරමේදී. ඔන්න ඉතින් අපි නිදිමතේම තලේ මන්නාරමට ආවා. දැන් නම් ඉතින් කට්ටිය නැගිටලා ඉන්නේ. අපි බස් එකෙන් බැහැලා බලමු කොහොමද තලේ මන්නාරම view එක කියලා. මේ වාහනක් දාගෙන එහා පැත්තට යනවා. හරි. ඒ කියන්නේ අර පැත්තේ ඔය මේ දුපත් වල ගියා. ඉන්දියාවට. ඉස්සර ගියා නේද? මෙතන ඉඳලා කිලෝමීටර් 20යි ඉන්දියාව. ඉන්දියාවද? ඒ කියන්නේ අපි මන්නාරේ ඉඳන් මෙතෙන්ට 30ක් දුරක් තියෙනවනේ තලේ මන්නාර. ඊට වඩා දුරක් තියෙනවා. හැබැයි ඉතින් හොර මේ බෝට් වලින් හරි මෙන්න එනවත් ඇති. ඔන්න ඉතින් ලංකාවේ තලේ මන්නාරමේ ඉඳන් ඉන්දියාවේ රාමේශ්වරම් අතර තියෙන්නේ කිලෝමීටර් 20ක් වගේ ඊටම කෙටි දුර ප්‍රමාණයක්. ඉතින් අපි එක කෙළවරකට ආවා තලේ මන්නාරම ලංකාවේ තියෙන. ඉතින් අපි බලමු පුළුවන් දවසක ඉන්දියාවේ තියෙන රාමේශ්වරම් කෙළවරටත් යන්න පුළුවන් වේවිද කියලා. ඔන්න ඉතින් ජැටිය බැලුවට පස්සේ අපි දැන් යන්නේ ලයිට් හවුස් එක බලන්න. ඉතින් හරිම ලස්සන ලයිට් හවුස් එකක් තියෙනවා මෙතන. ඉතින් අපි දැන් ලයිට් හවුස් එක ළඟටම ගිහිල්ලා බලමු කොහොමද ලයිට් හවුස් එක පේන්නේ කියලා. ඉතින්
තලයි මන්නාරමේ බීච් එකෙන් සිප්පි කට්ටකුත් අයිඳගත්තා. ඉතින් ජනප්‍රවාදයේ තියෙනවනේ තලයි මන්නාරමේ ඉඳන් රාමේශ්වරම් දක්වා ආදම්ගේ පාලමක් තිබ්බ කියලා. ඉතින් මේ ජනප්‍රවාදයේ කොහොම වුණත් අදටත් ඒ ප්‍රදේශ හරහා තියෙන්නේ ඊටාම නොගැඹුරු මුහුදු තීරය. ඉතින් ඕගොල්ලන්ට තනින් තන දූපතුත් පේනවා ඇති. Salt gland, right? Salt gland. Period, and then again, then that particular this habitat is supporting for most of the birds because there are plenty. ඉතින් ඊළඟට අපි ආවේ පේසලයි මුහුදු තීරයට. ඉතින් එතනත් හරිම ලස්සන බීච් එකක්. ඉතින් මම ගත්ත ෆොටෝස් කීපයක් දාන්නම් ඕගොල්ලන්ට බලන්න. ඉතින් හරිම ලස්සන සන්සෙට් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා පේසලයි මුහුදේ ඉඳන්. ඉතින් ලස්සන මතක ගොන්නක් එකතු කරගත්ත මන්නාරම් ෆීල්ඩ් විසිට් එකේ අවසානයේ තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් තවත් දවසක එන බලාපොරොත්තුව ඇතිව මන්නාරමට සමුදෙනවා. බායි මනා. Together,